तू मेरा कोई ना होके भी कुछ लागे, तू मेरा कोई ना होके भी कुछ लागे, किया रे जो भी तूने कैसे किया रे, जिया को मेरे बांध ऐसे लिया रे, समझ के भी ना समझ मैं सकूं। හෙලෝ ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? මම නම් හොඳින් ඉන්නවා. ඉතින් මට හිතුණා අද රෙසිපි වීඩියෝ එකක් ගේන්න. මම මේකේ ගොඩාක් දේවල් කතා කරන්නේ නැහැ. ඉතින් යමු අද අපි හදන රෙසිපි එක බලන්න. මට අවශ්‍ය ලුණු ටික කපාගෙන සුදු ලුණු, කරද මුංගු, කරාබු නැටි තුනම එකට දාලා කොටාගෙන මගේ බත් එක රැස්ටි කරගන්න තමයි මුලින් හදන්නේ. රාම්පේ කරපිංචත් මම තියාගත්තා. දැන් අපි බත ටෙම්පරාදු කරගන්න හදන්නේ. බටර් ටිකක් දාලා ගුරු සුදු ලුණු, එතකොට රාම්පේ කරපිංචා අපි කොටාගත්ත එනසල් ඔක්කොම ලුණු කහ දාලා ලුණුත් මේකට දාලා හොඳට ටෙම්පරාදු කරනවා. ටෙම්පරාදු කරලා ඉවරලා අපි ගත්ත හාල් ටිකත් මේකට දාලා මේකත් චොට්ටක් ටෙම්පරාදු වෙන්න තියලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය බත් උයන විදිහට උයලා ඒකට හරියන මෙනු එකක් දැන් මම හදන්නේ. මගේ ක්‍රමයට පරිප්පු එකයි බත් එකයි දෙකම දැන් හදලා ඉවරයි. දැන් මීට් බෝල්ස් එකක් හදන්න යන්නේ. මේක නම් මටයි හස්බන්ඩ්ටයි විතරයි මම හදන්නේ. මොකද අද හස්බන්ඩ් එයාගේ වැඩපලේ යාළුවන්ටත් මගේ කෑම එකක් උයලා එල්ලුවා. ඉතින් මං එයාලටත් එක්ක කෑම හදන්න හිතුවත් මීට් බෝල්ස් නම් මදි වෙනවා. ඒක නිසා මං එයාලට වෙනම සැමන් එකක් හදනවා. ඒ රෙසිපි එකත් මම මෙතනින්ම දාලා තියෙනවා. දැන් මං උයලා ඉවරයි. මේ තියෙන්නේ කහබත්, පරිප්පු, මීට් බෝල්ස්, සැමන්, මිරිසට. එතකොට අම්මගේ පොලොස් එකකුත් තිබුණා. ඒ ටිකත් එක්ක අද මෙනු එක යන්නේ. හදපු කෑම එකේ රස බලන්නත් එපයි. එයා වඩ ගහන් ඇවිල්ලා ඉක්මනට එයාට රස බලන්න දීලා එයාගේ කෑම එකත් පැක් කරලා එයාගේ ඇඳුම් ටිකත් අයන් කරා. එයාට වොෂ් එකක් දාලා එනකොට ලෑස්ති වෙන්න පහසු වෙන්න. දැන් නම් මම පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් දැන් මට හරියම පාළුයි. මොකද අම්මලත් අද ගෙදර නැහැ. හස්බන්ඩ්ුත් යනවා. ඉතින් මම මේ vlog එක මෙතනින් ඉවර කරන්න හිතනවා. මට ගොඩක්ම උවමනා වුණේ මම හදපු කෑම එක ඔයාලා එක්ක ෂෙයා කරගෙන ඔයාලටත් මේ වගේ රස කෑම හදන්න මම හදන විදිහට ඔයාලට කැමති නම් හදන්න තමයි මම මේක ෂෙයා කරගන්නේ. ඉතින් try එකක් දීලා බලන්න. මට කියන්න බැරි වුණා. ගොඩක් වෙලාවට දුන් තෙල් බත් කියන්නේ මෙන්න මේකට. කහබත්, දුන් තෙල් බත් එහෙම කියන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා මට ෆොටෝ එකක් දාලා තියන්න. එහෙනම් ගිහින් එන්න. bye bye.